මං අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ UK වල ලාභම බඩු තියෙන කඩේට. මේ කඩේ නම තමයි පවුන්ලන්ඩ්. මේකට අපි පවුමේ කඩේ කියලාත් කියනවා. අපි ඇතුළට ගිහින් බලමු. මේ කඩේට පවුන්ලන්ඩ් කියන්න හේතුව තමයි මේ කඩේ විකුණන ගොඩක් දේවල් පවුමක් වගේ ගාණක් තමයි වෙන්නේ. ඒත් ඉතින් දැන් ලිවිං කොස්ට් එක ටිකක් වැඩි නිසා සමහර අයිටම්ස් වල ගාණ චුට්ටක් විතර වැඩි. ඒත් හැබැයි අනිත් සුපර් මාකට් එක්කලා කම්පෙයාර් කරද්දි මේකේ ගාණ අඩුයි. UK වලට මුලින්ම ආපු කෙනෙක්ට බඩු ගන්න හොඳම තැන තමයි පවුන්ලන්ඩ් එක. මේ තියෙන්නේ මෙහි තියෙන හොඳම ෂැම්පු වර්ගයි ක්‍රීම් වර්ගයි. ඉතින් මේ හැම එකක්ම පවුමයි. මේ පැත්තේ තියෙනවා පර්ෆියුම් වර්ග. මේ බලන්නකෝ ඒවත් හැම එකක්ම පවුමයි. මෙහි තියෙන ටිකක් ඩ්‍රයි ක්ලයිමේට් එකක් නිසා අපේ හැම ඉක්මනට වේලෙන්න බලනවා. ඉතින් මේ ක්‍රීම් වර්ගත් අපේ හැමට ගොඩක් හොඳයි. මේ මෙතන කොළ පාටට ඔයගලන්ට පේන්නේ ෆේස් වොෂ් වර්ග. ඒවා ඇත්තටම හොඳයි. අපි යන්කො බලන්න තව සෙක්ෂන් එකකට. මෙතන තියෙනවා කිචන් එකට ඕන අයිටම්ස්. මේ non stick saucepan නම් ටිකක් ගණන්. මේ plates bowls වගේ ඒවා නම් ගණන් අඩුයි. මේ මෙතන ලස්සන මග් සෙට් එකක් තියෙනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ වගේ ලස්සන දේවල් දැක්කහම පවුම ගාන නිසා හැම එකම ගන්න හිතෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍ය දේ විතරක් ගන්න. එහෙම නැත්නම් අපිට වෙන්නේ ලාභ කඩේ shopping කරලා වැඩිපුර මුදලක් ගෙවන්න. ඇයි ඉතින් අපි දකින හැම එකම අරගෙනනේ. ලංකාවේ රුපියල් 7 තියෙනා වගේ මෙහි තියෙන්නේ පවුම් පැන්ස. පැන්ස 100ක් තමයි පවුමක් වෙන්නේ. ඉතින් මෙහි රස්සාවක් කරන කෙනෙක්ගේ අවම වැටුප පැයකට පවුම් 11යි පැන්ස 44යි. ඉතින් එහෙම කෙනෙක්ට වුණත් මේ වගේ කඩේකින් හොඳට බඩු ගන්න පුළුවන්. මේ තියෙන්නේ සුවඳ ඉටිපන්දම්. මේ ලොකු පැක් එකක් තමයි පවුම් 4. පොඩි ඒවා ඊට වඩා ගණන් අඩුයි. එතකොට මේ තියෙන්නේ බාත්රූම් එකට ඕන අයිටම්ස්. ගෙදරකට අත්‍යවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මෙතනින් ගන්න පුළුවන්. එළවලු වර්ග නම් මෙතන නැහැ. බිස්කට්, බීම වර්ග ඒවත් තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමුකෝ. මෙහෙට අලුතෙන් එන ෆැමිලිස් වලට ඊළඟට මුහුණ දෙන්න වෙන එක ප්‍රශ්නයක් තමයි දරුවන්ගේ අධ්‍යාපනයට ඕන කරන දේවල් ගන්න එක. ඉතින් මෙතන මේ පවුමේ කඩෙන් ඕගොල්ලන්ට ඒ දේවලුත් අඩු ගානට ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එකට ගන්න පුළුවන් දේවල්. මේ තියෙන්නේ Nescafe. මේකත් පවුමයි වෙන්නේ. මේක ඇතුලේ පැකට් 8ක් තියෙනවා. එක ෆ්ලේවර්ස් තියෙන නිසා Tamanට කැමති ඕනම ෆ්ලේවර් එකකින් ගන්න පුළුවන්. මේ තියෙන්නේ පාන්. පවුන්ලන්ඩ් එකේ පාන් ගෙඩියත් අනිත් සුපර් මාකට් වලට වඩා ගොඩක් ගාණ අඩුයි. හැබැයි ඉතින් රස ටිකක් වෙනස් වෙන්න පුළුවන්.
දැන් ඉතින් මං ෂොප් එකෙන් එළියට යන්න තමයි හදන්නේ. මං හිතනවා UK වලට අලුතෙන් එන්න ඉන්න ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. අපි එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.